අදත් මම මගේ වීඩියෝ එකෙන් මා කියවූ රසවත් කෘතියක අන්තර්ගතය ගැන අදහසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කෘතිය තමයි විශ්. කෘතියේ කර්තෘ සමීර ඒකනායක. මේ කෘතිය ග්‍රන්ථ ප්‍රකාශනයක්. කෘතියේ මිල 1100යි. මේ කෘතිය පිටු 223කින් සමන්විතයි. සමීර ඒකනායක විසින් රචිත විශ් කෘතිය රහස් පරීක්ෂක ශානරේ නවකතාවක්. සම්පූර්ණ කතාවේ සාරාංශය ගත්තොත් මේ එක් සුවිශේෂී චරිතයක් වටා සහ එම පුද්ගලයාගේ මරණය වටා ගෙතුණු කතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එම මරණයට අදාළවම මේ පුද්ගලයාගේ චරිතයට ඝට්ටනය වූ ජීවිත චරිත කතා කීපයක්ම ඉස්මතු කරමින් පෙන්වනවා. මෙහිදී යම් පුද්ගලයෙකුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් නැතිවොත් කවුරුන් විසින් හෝ මරණයට පත් කරගන්න ලද්දක් යන කරුණු සොයා බැලීමේදී ඔහු වටා ජීවත් වූ විවිධ ගති ලක්ෂණ පෙන්වූ කරන චරිතවල ඇතුළාන්තය සොයා ගැනීම සඳහා කර්තෘ විශේෂ වෙහෙසක් දරා කියනවා. තවද මුදල්, බල තණ්හාව, කාම ආශාව නිසා මුදලින් ආඩ්‍ය වූ මිනිසෙකු විසින බංගලා යන නාමයෙන් හැඳින්වූ ඉහළයයි සම්මත සමාජයක උපසත් කුටුම්බයක එකී ආශාවන් නිසා තලා පෙලා දැමුණු ස්ත්‍රීත්වයෙන් වැටකන මිනිස් ආත්මයක් ගැනද කතාවෙන් ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරනවා. කතාවේ ඉතා ආදර්ශමත් කොටස ලෙස කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් හෙබි මිනිස් ආත්මයක් හා සත්ව ආත්මයක් කතාව තුළට ඔබ්බුවා වීමෙන් කතාවට විශේෂ නවරසයක් මතු කරලා දෙන්න කර්තෘට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කතන්දරය පාඨකයා හමුවේ තැබීමේදී කතාවට අදාළ සියලුම චරිත වෙන්වෙන් වශයෙන් ගෙන එක් චරිතයක් එක් පරිච්ඡේදයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. අවසානයේදී සියලුම චරිත විශ්ලේෂණයක් සමගම ක්‍රමක්‍රමයෙන් පාඨකයාට කතාවේ අවසානය ගොනු වෙලා තියෙනවා. මිනිසා කොතරම් ධනයෙන් බලයෙන් ආඩ්‍ය වී සිටියත් ඔහු සතු නොහොමිනා ක්‍රියාකාරකම් කර්මයේ මූලික වීම කවදා හෝ දවසක තමා පසුපසුම පැමිණෙන බව කියවෙන රසවත් කතාවක් ලෙස මෙම කතාව හඳුන්ලා දෙන්න පුළුවන්. පුද්ගලයෙකු මරණයෙන් පසුවද තමන්ගේ ලේනෑයන් කරා එම පාප කර්ම පසුකාලීනව වුවද පිළිවෙලක්සේ ඒ පසුපසම එන බව කියවෙන ආදර්ශමත් කතාවක්. ඉතින් මෙම කෘතිය කියවා රස බැලීමට ඔබ සමග ආරාධනා.